භාෂියන් ප්‍රමු YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම ප්‍රමුති. අද මම සූදානමින් ඉන්නවා 2024 6 ශ්‍රේණිය වර්ෂ අවසාන දකුණු පළාත් ගණිතය පේපර් එක සාකච්ඡා කරන්න. ඉතින් අපේ channel එකට යටින් තියෙන description එකේ සහ පළවෙනි comment එකේ අපේ WhatsApp channel එකේ link එක තියෙනවා. ඒකට සම්බන්ධ වුණාම අද මම සාකච්ඡා කරන paper එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරන්න පටන් ගමු. පළවෙනි ප්‍රශ්නට අදාළ note එක, ඒ කියන්නේ මම පාඩම මතක් කරන ගමන්නේ paper එක සාකච්ඡා කරන්නේ. ඉතින් මම ඒකට අදාළ note එක බෝඩ් එකේ දාලා දෙනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යාවක් දීලා ඒ සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියලා ඊට පස්සේ වචනෙනුත් ලියන්න කියලා. ඉතින් අපි ඊට කලින් බලමු අපිට පාඩමේ මතක් කරගන්න තියෙන කරුණු මොනවද කියලා. සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් ලියනකොට ලියන්නේ මේ විදිහට. අපි ඒ අතරට සංඛ්‍යා අතරට කමා යොදනවා. ඒ වුණාට අපි සම්මත ආකාරයෙන් ලියනකොට කොයි වෙලාවකවත් කොමා යොදන්නේ නැහැ. මම මෙතන කොමා දාලා නැහැනේ. ඉතින් ඒ වගේම අපි සංඛ්‍යා කොටස් 3 මේ හැම කොටසකටම සංඛ්‍යා 3 ගානේ ලියන්න ඕනි. ඒ විදිහට ලියලා තමයි අපි සම්මත ආකාරයෙන් සංඛ්‍යාවක් ලියන්නේ. ඊට පස්සේ සංඛ්‍යාවක් නම් කරන්න යනකොට දැන් අපි මෙහෙම සංඛ්‍යා 3 ගානේ කොටස් කීපයකට බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ බෙදාගත්තට පස්සේ අපි ඉස්සරහා ඉඳන් තමයි නම් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් අපි ඉස්සලාම සංඛ්‍යා කීපයක් එහෙම නම් කරන්න බලමු. මේක කියන්නේ කොහොමද? 63276 කියලා. මේක කියන්නේ 654378. ඊට පස්සේ දැන් අපි බලමු මිලියන සහ බිලියන කියන සංඛ්‍යා දෙකක් තියෙන මේ බිලියන සහ බිලියන කලාප තියෙන සංඛ්‍යාවක් නම් කරන්නේ කොහොමද කියලා. මේක කියන්නේ 7 බිලියන 686 මිලියන 975623. එහෙනම් අපි බලමු අපිට ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ඔන්න පළවෙනි ප්‍රශ්න වලට තියෙන්නේ සංඛ්‍යාවක් දීලා මම ඒක බෝඩ් එකේ ලියාගත්තා. සංඛ්‍යාවක් දීලා ඒ සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියා වචනයෙන් ලියන්න කියලා. ඉස්සෙල්ලාම අපි මේ වගේ ප්‍රශ්නයක් දුන්නම කරන්නේ මේවා සංඛ්‍යා ගොඩේ 3 ගොඩවල් වලට වෙන් කරගන්න ඕනි. මෙහෙම. ඊට පස්සේ ඒ වෙන් කළා ඊට පස්සේ මෙන්න මේ විදිහට සම්මත ආකාරයෙන් ලියන්නේ අපි. අන්න ඒ විදිහට ලියා ගන්න ඕනි. මේ මං උත්තරෙත් ලියාගත්තා 43යි 500යි 624 කියලා කොටස් 3කට වෙන් කරගත්තා. ඊට පස්සේ ඒක නම් කරලා නම් වචනයෙන් ලියන්න කියලා දිනවනේ. එතකොට ඒක අපි ලියන්නේ 43 මිලියන 521624 කියලා. මම හිතනවා ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් වාර විභාගයට ආවොත් ඔයාලට කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ දී ඇති රූපයේ වෘත්ත 3ම තුල පිහිටි ලක්ෂයක් නම් කරන්න කියලා. මම රූප සටහන බෝඩ් එකේ ඇඳගත්තා. ඉතින් මේ ලක්ෂ දීලා තියෙන 1 2 3 4 5ක් දීලා තියෙනවා. මේ T ලක්ෂය කියන එක අයිති වෙන්නේ මෙන්න මේ රවුමට විතරයි. එතකොට මේ P ලක්ෂය කියන එක අයිති වෙන්නේ මේ වෘත්තයට පිටින් එක තියෙන්නේ. ඒ හින්දා ඒක අයිති වෙන්නේ ලොකු වෘත්තයට විතරයි. ඊට පස්සේ මේ S කියන ලක්ෂය අයිති වෙන්නේ මේ ලොකු වෘත්තයටයි මෙන්න මේ වෘත්තයටයි විතරයි. ඒක මෙන්න මේ වෘත්තයට අයිති වෙන්නේ නැහැ. ඒකට පිටින් මේ S ලක්ෂය තියෙන්නේ. එතකොට Q ලක්ෂය තියෙන්නේ මේ වෘත්තය මත. ඒ හින්දා අපිට ගන්න වෙන්නේ මේ වෘත්ත 3ම ඇතුලේ තියෙන තුනටම අයිති වෙන ලක්ෂයක් විදිහට මේ R කියන ලක්ෂය. ඒකට ඔයාලා උත්තරේ විදිහට ලියන්න ඕනි R කියලා. ඉතින් ඊට පස්සේ දැන් අපිට සාමාන්‍යයෙන් වෘත්තය මත ලක්ෂයක් ලකුණු කරන්න කිව්වොත් අපි ලකුණු කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. ඊට පස්සේ වෘත්තයේ ඇතුළත ලක්ෂයක් ලකුණු කරන්න කිව්වොත් කතරයක් යොදන්න කිව්වොත් අපි කොහොමද කරන්නේ? මෙන්න මේ විදිහට. ඒ කියන්නේ වෘත්තය පිටත හරි ලකුණක් යොදන්න කිව්වොත් අපි මේ වෘත්තය ඇතුලේ කොහෙවත් නෙමෙයි මේ පිටතින් හරි ලකුණක්
යොදන්න ඕනි. ඒකත් ඔයාලා හොඳ මතක තියාගන්න. සමහරට ඒ වගේ ප්‍රශ්නිකුත් දෙන්න පුළුවන්. ඔන්න ඔයාලට තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට දීලා තියෙන්නේ ඝන වස්තුවක් දීලා ඒකේ දාර ගණන සහ ශීර්ෂ ගණන ලියන්න කියලා. අපි ඊට කලින් ඝන වස්තු පාඩමේ ඔයාලා අච්චු පොතේ තියෙන මේ ඝන වස්තු ටික පොඩ්ඩක් ආයෙ මතක් කරගමු. ඉස්සෙල්ලාම ඝනකය, ඝනකාභය, සවිදි, චතුස්ථ බලමු. මුහුණතක හැඩය. ඝන වස්තු වල මුහුණතක හැඩය. ඝනකය ගත්තම ඝනකයේ මුහුණතක හැඩය තමයි සමචතුරස්‍රාකාර. ඝනකාභය ගත්තම ඒකේ මුහුණතක හැඩය ඍජු කෝණාශ්‍රාකාර. සවිදි චතුස්තලය ගත්තම ඒකේ මුහුණතක හැඩය ත්‍රිකෝණාකාර. ඊට පස්සේ දාර සංඛ්‍යාව කියලා බලුවම දාර කියන්නේ මෙන්න මේවා. මේ තියෙන දාරයක්, මේ තියෙන දාරයක් මෙහෙම ගණන් කරාම දාර එනවා මේ ඝනකයක දාර 12ක් එනවා. ඝනකාභයක දාර 12ක් එනවා. සවිදි චතුස්තලයක දාර 6ක් එනවා. ඊට පස්සේ ශීර්ෂ ගත්තම ශීර්ෂ කියන්නේ මෙන්න මේ මුළු. ඒවා ඝනකයක තියෙනවා ශීර්ෂ 8ක්, ඝනකාභයක තියෙනවා ශීර්ෂ 8ක්, සවිදි චතුස්තලයක තියෙනවා ශීර්ෂ 4ක්. ඝනකය සහ ඝනකාභය ගත්තම ඒකේ වෙනස තියෙන්නේ මුහුණතක හැඩයේ විතරයි. මේක සමචතුරස්‍රාකාර, මේක ඍජු කෝණාශ්‍රාකාර. දාර හා ශීර්ෂ සමානයි එයාලගේ. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්නේ දීලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට රූපයේ ඇති ඝන වස්තුවේ දාර ගණන සහ ශීර්ෂ ගණන ලියන්න කියලා. අපිට දීලා තියෙන රූපය තමයි සවිදි චතුස්තලය. ඒකේ දාර ගණන කීයක් තියෙද? දාර තියෙනවා 6ක්, ශීර්ෂ තියෙනවා 4ක්. ඒක තමයි උත්තරේ. අපි බලමු මේ සංඛ්‍යාව එකතු කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි අගින් ඉඳලා මුලට එකතු කිරීම සිද්ධ කරන්නේ. එතකොට 8යි 6යි 14. අපිට මෙතන 14 කියලා ලියන්න බෑනේ. එක සංඛ්‍යාවයි අපිට හැම වෙලාවෙම ලියන්න පුළුවන්. 14 තියෙනවා 10 ගොඩවල් එකකුයි තව 4කුයි. එතකොට එක ස්ථානයේ අපිට ලියන්න පුළුවන් වෙන්නේ මේ 4 විතරයි. එහෙනම් අපි මේ 4 ලියාගමු. ඊට පස්සේ මේ 10 ගොඩවල් එකක් විදිහට මෙතනට අරගෙන යමු. එතකොට අරගෙන ගියාම මෙතන 1 කියලා අපි ලියාගමු. නැත්නම් අපිට අමතක වෙනවානේ. ඊට පස්සේ මේ සංඛ්‍යාව එකතු කරමු. 8යි 6යි 14යි 14යි 1යි 15යි. මෙතන 15යි කියලා කියන්නේ 10 ගොඩවල් 15ක් කියන්නේ කීයක්ද? 150යි. 150යි. එතකොට එතන තියෙනවා 100 ගොඩවල් එකකුයි 50 ගොඩකුයි 50කුයි. එතකොට 100 ගොඩවල් එකකුයි 50කුයි. එතකොට 50 කියන්නේ 10 ගොඩවල් 5ක් නේ 50 කියන්නේ. එහෙනම් අපි මෙතනින් 5 කියලා ලියාගමු. ඊට පස්සේ මේ 100 ගොඩ අපි මෙතනට ගෙනියමු එකක් විදිහට. පස්සේ 9යි 7යි 16යි 16යි 1යි 17යි. 17යි කිව්වට මෙතන තියෙන්නේ 100 ගොඩවල්නේ. 100 ගොඩවල් 17ක් කියන්නේ 1700යි. අපිට 1700 කියන එක මෙතන ලියන්න බෑනේ. එතකොට මෙතන තියෙනවා 10 ගොඩවල් එකකුයි 700ක් කියලා 100 ගොඩවල් 7කුයි. එතකොට අපි මෙතන ලියාගන්නේ 7 කියලා. 100 ගොඩවල් 7ට අදාළව 7 කියලා ලියාගන්නවා. එතකොට මේ 10 ගොඩවල් එකක් ඉතුරු වෙනවානේ. අන්න ඒක අපි මෙතනට එකක් විදිහට ගෙනියනවා. ඊට පස්සේ මේ සංඛ්‍යාව එකතු කරාම 4යි 3යි 7යි මේ 10 ගොඩ මෙතනින් අපි ගෙනාවු එක 10 ගොඩවල් එකක් ගෙනාවා. ඒක එකතු කරාම 4යි 3යි 7යි 1යි 8යි. උත්තරේ 8යි. මෙන්න මේ විදිහට තමයි අපි සංඛ්‍යාවක් එකතු කිරීම කරන්නේ. ඔයාලට 4 වෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙන හිස්තැන් පුරවන්න කියලා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ වගේ ගානක් දුන්නම මෙතන තියෙන ලකුණ මොකක්ද කියලා. මෙතන තියෙන්නේ නම් එකතු කිරීම. සමහර ලාවට ඔයාලට මෙතන අඩු කිරීම විදිහටත් දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි බලමු මේ සංඛ්‍යාව එකතු කරන්නේ කොහොමද කියලා. 9යි 3යි එකතු කරාම 12යි. අපිට මෙතන 12 කියලා ලියන්න බෑ.
ඒ නිසා මේක අපි මේ විදිහට වෙන් කරගමු. 12ට 10 ඒවා එකකුයි එක ඒවා දෙකකුයි තියෙනවා. ඒ හින්දා අපි එක ස්ථානයේ ලියන්නේ මෙන්න මේ එකේ ගොඩවල්. ඒ කියන්නේ 2. ඊට පස්සේ මේ 10 අපි 10 ස්ථානයට එකක් විදිහට අරගෙන යනවා. ඊට පස්සේ 7යි 1යි 8යි. මෙතන 6 එන්නේ මෙතන කීයක් තිබුණොත්ද? ඒ කියන්නේ අනිවාර්යෙන්ම දැන් 8ට අඩු සංඛ්‍යාවක්නේ 6 කියන්නේ. ඒ හින්දා මෙතන අඩු කිරීමක් වුණොත් අපිට 6 ගන්න පුළුවන්. ඒකට එකතු කිරීමක් නිසා මෙතන අනිවාර්යෙන්ම එන්නේ 16 කියලා. ඒ කියන්නේ 16 එන්න නම් මෙතන දැන් අපි ගත්ත 8යි කියලානේ. 8ට කීයක් එකතු කරාමද 16 එන්නේ. 8ට 8ක් එකතු වුණාම තමයි 16 කියලා එන්නේ. 16 ආවම 10 ස්ථානයේ 16 කියන්නේ 160යි කියන එක. මෙතන තියෙනවා 100 ගොඩවල් එකකුයි 10 ගොඩවල් 6කුයි. ඒ 10 ගොඩවල් 6 තමයි මේ 6 කියලා ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේ 100 ගොඩවල් එක අපි එකක් විදිහට 100 ස්ථානයට අරන් එන්න ඕනේ. 1යි කියලා ලිව්වම 2යි 1යි 3යි 3යි 5යි 8යි. ඔන්න ඕක තමයි උත්තරේ. හරිනේ. ඔන්න දැන් 6 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට දීලා තියෙන්නේ සංඛ්‍යා රේඛාවක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒක කියලා තියෙනවා මේ ඍණ 2 සහ 3 අතර පිහිටි නිකිල සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න. ඍණ 2 සහ 3 අතර පිහිටි. 3 එහෙම කිව්වම එතකොට අපිට ඍණ 2 ගන්නත් බෑ 3 ගන්නත් බෑ. ඒ අතර තියෙන සංඛ්‍යාව විතරයි අපිට ලකුණු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඍණ 2 ගන්න බෑ. ඒ හින්දා ඍණ 1 බිංදුව 1 2 අපිට 3 ගන්න බෑ. මොකද මෙතන දීලා තියෙන්නේ අතර පිහිටි. අතර කියලා වචනේ අපි හොඳට මතක මේ තියාගන්න ඕනේ. අතර කියලා આવොත් මේ විදිහට තමයි ලකුණු කරන්නේ කියලා. ඔයාලට 6 වෙනි ප්‍රශ්න විදියට දීලා තියෙන්නේ භාග සංසන්දනය ගානක්. අපි ඊට කලින් ඔයාලගේ අච්චු පොතේ තියෙන භාග පාඩමේ කොටසක් මතක් කරගෙන ඉමු. ඉස්සෙල්ලාම අපි කොටස් 3කට බෙදලා ඒ පාඩම මතක් කරගමු. ලවයේ එකක් වූ භාග ඒකක භාග. මේ තියෙන 3න් 1 5න් 1 වගේ සංඛ්‍යා තමයි ඒකක භාග කියලා කියන්නේ. මේ තියෙන හරයනේ භාග සංඛ්‍යාවක් ගත්තා මේ තියෙන හරය මේ තියෙන ලවය. එතකොට ලවයේ එකක් වූ භාග කියන්නේ මේ අවස්ථාවේ දෙකේම තියෙන එකනේ. ඒ හින්දා ඒගොල්ලෝ ඒකක භාග කියලා කියනවා. කොහොමද අපි මේකේ විශාලම භාගය අඳුරගන්නේ? කුඩා හරය ඇති භාගය තමයි විශාලම භාගය වෙන්නේ. 5ට වඩා 3 පොඩිනේ. ඒක නිසා ඒක තමයි කුඩා හරය ඇති භාගය. එහෙනම් ඒක තමයි විශාල භාගය කියලා භාගය වෙන්නේ. ඊට පස්සේ දෙවනියට අපි කතා කරනවා හරය සමාන භාග ගැන. හරය සමානයි කියන්නේ මේක හරය මේක ලවය. මෙතනත් හරය විදිහට තියෙන 5 මෙතනත් තියෙන 5. මේකෙන් විශාල භාගය අපි අඳුරගන්නේ විශාල ලවය ඇති භාගය තමයි විශාල භාගය වෙන්නේ. මෙතනදී විශාල ලවය ඇති භාගය තමයි මේ 4 කියන එක තමයි 5න් 4 කියන එක තමයි විශාල භාගය වෙන්නේ. අපි ඒ හින්දා මේ විදිහට සලකුණ දාගමු. භාග තවදුරටත් සංසන්දනය කරනකොට දැන් 6න් 1 12න් 5 මෙන්න මේ සංඛ්‍යා දෙක භාග දෙක සංසන්දනය කරනකොට අපිට මේකට පොදු හරයක් ගන්න පුළුවන් නේද? එතකොට 12 සරක් එක 12යි 6 වරක් දෙක 12යි. අපිට මේ විදිහට මේක මේ හරය සමාන කරගන්න පුළුවන්. යටින් දෙකෙන් යට සංඛ්‍යාව දෙකෙන් ගුණ කරනවා නම් උඩ සංඛ්‍යාවත් දෙකෙන් ගුණ කරන්න ඕනි. 12 එන්නේ 12 සරක් එක 12යි 5 සරක් එක 5යි. ඒ විදිහට දැන් 6 දෙකෙන් ගුණ කරාම 12 එනවා. 1 දෙකෙන් ගුණ කරාම 2 එනවා. 12 එකෙන් ගුණ කරාම 12 එනවා. 5 එකෙන් ගුණ කරාම 5 එනවා. එතකොට මේම සංඛ්‍යාව ආවම දැන් දෙවෙනි එකේ අපි කතා කරන්නේ හරය සමාන භාගවල විශාල ලවය ඇති භාගය තමයි විශාල භාගය වෙන්නේ කියලා. එතකොට මේකේ විශාල භාගය වෙන්නේ මේ 12න් 5 කියන එක. ඒක මම මෙතන ලියලා තියෙනවා. මම හිතනවා ඔයාලට මේ තීරි කොටස තේරෙන්න ඇති කියලා. 6 වෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ මෙන්න මෙහෙම ලකුණු තුනක් දීලා ලකුණු අතරින් සුදුසු සංකේත හිස්තැන් තුල ලියන්න කියලා. මම කලින් කතා කරන්නේ අවස්ථා තුනක් යටතේ භාග සංසන්දනය ගැන.
ඒ අවස්ථා තුනෙන් තුන්වෙනි අවස්ථාව තමයි මේකට අදාළ වෙන්නේ. මේ ගානට අදාළ වෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සෙල්ලම දැන් මේකේ හරය 8යි 3යිනේ. අපි 8යි 3යි කියන එක පොදු හරයකට ගන්න ඕනේ. 8යි 3යි කියන සංඛ්‍යා දෙකම බෙදෙනවා නේද 24න්. 24න් බෙදෙනවා. එහෙනම් අපි පොදු හරය විදිහට 24 ගන්න ඕනේ. 8 වරක් කීයද 24 වෙන්නේ? 8න් 1. 8න් 1 කියන එක 24 කරගන්න නම් අපි ගුණ කරන්න ඕනි 3න්. උඩයි හරයයි ලවයයි දෙකම අපි 3න් ගුණ කරගන්න ඕනේ. 3න් 1 කියන එක 3 24 කරගන්න නම් අපි ගුණ කරන්න ඕනි 8න්. උඩත් 8ෙන්ම ගුණ කරන්න ඕනි. එතකොට එනවා 8 වරක් 3 24යි. 1 වරක් 3 3යි. 8 වරක් 3 24යි. 1 වරක් 8 8යි. ඊට පස්සේ හරය සමාන භාගවල අපි විශාලම භාගය විදියට ගත්තේ ලවය විශාල භාගය. එතකොට 24න් 3 කියන 3 බෙදීම 24 කියන භාගෙනුයි මෙන්න මේ භාගෙනුයි විශාලම භාගය වෙන්නේ මෙන්න මේ භාගය. ඒ හින්දා අපි මෙන්න මේ ලකුණ දාගන්නවා මෙතනට. ඊට පස්සේ 4න් 3යි 8න් 6යි කියන භාගය අපි පොදු හරයකට ගන්න පුළුවන්. අපිට දැන් 8 මේ 4 මේ 8 කරගන්න පුළුවන් නේද? ඒ හින්දා අපි 4 2න් ගුණ කරමු. එතකොට ඒකේ හරය සමාන වෙනවා 8න් 6 කියන එක අපි 1න් ගුණ කරමු. එතකොට ඒ සංඛ්‍යාව ලැබෙනවා. 4 වරක් 2 8යි 3 වරක් 2 6යි 8න් 8 වරක් 1 8යි 6 වරක් 1 6යි. හරි 8යි 6 8න් 6යි 8න් 6යි. භාග දෙකම සමානයි. ඒ හින්දා අපිට දාන්න වෙන්නේ මෙන්න මේ සමාන ලකුණ. එහෙනම් මෙතනට එන්නේ මේක මෙතනට එන්නේ සමාන ලකුණ. ඔන්නමයි ඔය ප්‍රශ්නෙට උත්තරේ එන්නේ. 7 වෙනි ප්‍රශ්නේදී ඔයාලට ත්‍රිකෝණ සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලම ත්‍රිකෝණ සංඛ්‍යාවක් හැදෙන්නේ කොහොමද කියලා. 1 3 6 10. මම ඒ විදිහට ලියලා තියෙනවානේ. අපි බලමු මේ සංඛ්‍යා ටික කොහොමද එන්නේ කියලා. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. 1 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3නේ. අපි ඒක ගන්න එකට එකතු කරනවා 2ක්. ඊට පස්සේ 3. මේක තමයි දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව එන්නේ එකට එකතු කරනවා 2ක්, දෙකට එකතු කරනවා 3ක්. එතකොට 6 ඊළඟ ඒ කියන්නේ තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නේ 1 එකතු කිරීම, 2 එකතු කිරීම, 3 එකතු කිරීම 4. එතකොට 10 කියලා එනවා. දැන් අපිට පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න ඕන නම් අපි ගන්නේ 1 එකතු කිරීම, 2 එකතු කිරීම, 3 එකතු කිරීම, 4 එකතු කිරීම 5 කියලා. එතකොට 1 එකතු කිරීම 2 3යි, 3 3 එකතු කිරීම 3ට 3 එකතු කරාම 6යි, 6ට 4ක් එකතු කරාම 10යි, 10ට 5ක් එකතු කරාම 15යි. එතකොට ඒක තමයි පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේදී ඔයාලට දීලා තියෙන්නේ මෙහෙම රටාවක් දීලා රටාවේ ඊළඟ පියවර ඇඳ දක්වන්න කියලා. අපි බලමු. මේ තියෙන්නේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1නේ අපි කලින් කතා කරේ. 1ට 2ක් එකතු වෙලා 3ක් වෙනවා. එතකොට මේ තමයි දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඊපස්සේ 1 එකතු කිරීම, 2 එකතු කිරීම 3 6ක් එනවා. ඒක තමයි මේ තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේක ඇවිල්ලා තියෙන්නේ 1 එකතු කිරීම, 2 එකතු කිරීම, 3 එකතු කිරීම 4 10යි. ඒක තමයි හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. අපෙන් අහන්නේ ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාවනේ. උඩ 1 එකතු කිරීම, 2 එකතු කිරීම, 3 එකතු කිරීම, 4 එකතු කිරීම 5. ඒ කියන්නේ 15යි. අපි මෙතන අඳින්න ඕනි එහෙනම් 15ක් 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 1යි 2යි 1යි. ඔන්නක තමයි සංඛ්‍යාවේ ඊළඟ පියවර. සංඛ්‍යා රටාවේ ඊළඟ පියවර තමයි මේ ඇන්දේ. ඊට පස්සේ අහනවා තිත් මගින් දක්වා ඇති සංඛ්‍යා කවර වර්ගයේ සංඛ්‍යාද? මොනවද මේ? ත්‍රිකෝණ සංඛ්‍යා. හරි.
8වෙනි ප්‍රශ්න විදියට අපිට දීලා තියෙන්නේ කෝණ පාඩමේ ප්‍රශ්නයක්. අපි ඒ ප්‍රශ්නේ කරන්න කලින් කෝණ පාඩම ආයෙ චුට්ටක් මතක් කරගමු. ඉස්සෙල්ලාම කෝණයක් ගත්තම ඒක හැදිලා තියෙන්නේ බාහුව දෙකකිනුයි ශීර්ෂයකිනුයි. ඊට පස්සේ අපි කතා කරනවා ඍජු කෝණය, සුළු කෝණය, සරල කෝණ, මහා කෝණ, පරාවර්තන කෝණ කියලා කෝණ කිහිපයක් ගැන. අපි මේ සුළු කෝණ, සරල කෝණ, මහා කෝණ, පරාවර්තන කෝණ සංසන්දනය කරන්නේ ඍජු කෝණයට සාපේක්ෂව. එතකොට සුළු කෝණය කියලා කියන්නේ ඍජු කෝණයට වඩා අඩු කෝණ සහිත කියලා කියන්නේ. සරල කෝණ කියලා කියන්නේ ඍජු කෝණ දෙකක විශාලත්වයේ සහිත කෝණ තමයි සරල කෝණ කියලා කියන්නේ. මහා කෝණ කියලා කියන්නේ ඍජු කෝණයට වඩා විශාල, සරල කෝණයට වඩා කුඩා කෝණ වලට. පරාවර්තන කෝණ කියන්නේ සරල කෝණයට වඩා විශාල, ඒ වුණාට ඍජු කෝණ 4ක විශාලත්වයට වඩා කුඩා කෝණ වලට. ඔයාලට 8 වෙනි ප්‍රශ්න විදියට දීලා තියෙන්නේ සුදුසු පරිදි හිස්තැන් සම්පූර්ණ කරන්න පෙරවරු 9:30 වන විට ඔරලෝසුවේ පැය කටුව සහ මිනිත්තු කටුව අතර සෑදෙන කෝණ වර්ග ලියන්න කියලානේ. දැන් මං ඉස්සෙල්ලාම ඔරලෝසුවක් ඇඳගත්තා. ඇඳගෙන 9:30 වෙලාව ඔරලෝසුවේ ලකුණු කරගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ පළවෙනි කෝණය, මේ තියෙන්නේ දෙවෙනි කෝණය. මේ පළවෙනි කෝණය ගත්තම ඒක ඍජු කෝණයට වඩා වැඩි, සරල කෝණයට වඩා අඩුයි. එහෙනම් ඒ කෝණය අනිවාර්යෙන්ම මහා කෝණයක් වෙන්න ඕනි. මහා කෝණය. ඊට පස්සේ දෙවනියට මේ දෙවනි කෝණය බලන්න. ඒක ගත්තම ඒක සරල කෝණයට වඩා වැඩි. ඒ වුණාට අර ඍජු කෝණ 4ක කෝණයට වඩා අඩුයි. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම පරාවර්තන කෝණයක් වෙන්න ඕනි. පරාවර්තන කෝණය. මම හිතනවා ඔයාලට 8 වෙනි ප්‍රශ්නය කරන්න පුළුවන් වෙන්න ඇති කියලා. 9 වෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ 3575 හි සිය ස්ථානයේ නිරූපිත අගය එක ස්ථානයේ නිරූපිත අගය මෙන් කී ගුණයක්ද කියලා. මේ සංඛ්‍යාව මම වෙනම ලියාගත්තා 3575යි. මේකෙන් සිය ස්ථානයේ 5 ඉලක්කයෙන් කියන්නේ 500. එක ස්ථානයේ 5 ඉලක්කයෙන් කියන්නේ 5 කියන එක. අපෙන් අහන්නේ 500 කියන්නේ මේ සංඛ්‍යාව වගේ කී ගුණයක්ද කියලා. 100 ගුණයක් නේද? 100 ගුණයක්. මොකද 500 100ෙන් ගුණ කරාමනේ 500 එන්නේ. ඒක නිසා එක ස්ථානයේ නිරූපිත අගය මේ 100 ගුණයක් තමයි මේ සිය ස්ථානයේ අගය. ඔයාලට 10 වෙනි ප්‍රශ්න විදියට දීලා තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා සහ සංයුක්ත සංඛ්‍යා පිළිබඳ ප්‍රශ්නයක්. අපි බලමු ප්‍රථමක සංඛ්‍යා සහ සංයුක්ත සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. දැන් මේ වගුව බලන්න වගුවක් විදියට ඇඳලා තියෙනවා. ඉතින් මම දෙක ගත්තම එක ගුණ කිරීම දෙක හැදෙන්න පුළුවන් එක ගුණ කිරීම දෙක කියලා. එතකොට ඒ දෙක කියන සංඛ්‍යාවේ සාධක තමයි 1යි 2යි. 3 කියන සංඛ්‍යාව හැදෙන්නේ කොහොමද? එක ගුණ කිරීම 3. එතකොට ඒ සංඛ්‍යාව ඒකේ සාධක තමයි 1යි 3යි. 4 කියන සංඛ්‍යාව හැදෙන්න පුළුවන් එක ගුණ කිරීම 4 දෙක ගුණ කිරීම 2 කියන. එතකොට එයාලගේ සාධක වෙන්නේ 1 2 4. 5 කියන සංඛ්‍යාවේ සාධක 5 කියන සංඛ්‍යාව හැදෙන්නේ එක ගුණ කිරීම 5. ඒක නිසා එයාගේ සාධක තමයි 1 5 කියන එක. ඊට පස්සේ 6 ගත්තම එක් වරක් 6 එනවා. ඊට පස්සේ දෙක ගුණ කිරීම 3 6 කියලා එනවා. එතකොට 1 2 3 6 ඒ විදිහට ඒවයි සාධක වෙන් කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ දැන් ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ එකිනෙකට වෙනස් එකට වඩා විශාල වෙන්නත් ඕනේ, එකිනෙකට වෙනස් සාධක දෙකක් විතරක් තියෙන්නත් ඕනේ. එහෙම සංඛ්‍යාවලට අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යා කියලා. ඒ අරෙන්න ඊට පස්සේ එකට වඩා විශාල සාධක දෙකකට වඩා තියෙන සංඛ්‍යා තමයි සංයුක්ත සංඛ්‍යා කියලා කියන්නේ. මේ වගුවේ හැටියට ප්‍රථමක සංඛ්‍යා කියලා අපිට කියන්න පුළුවන් 2 3 5 7 මේ රතු පාටින් ලියලා තියෙන සංඛ්‍යාව බලන්න ඒවට සාධක තියෙන්නේ සාධක දෙකක් විතරයි. අනිත් සංඛ්‍යා වලට සාධක දෙකකට වඩා තියෙනවා.
ඒක නිසා ඒවා සංයුක්ත සංඛ්‍යා. සාධක දෙකක් විතර තියෙන ඒවා ප්‍රථමක සංඛ්‍යා. 10 වෙනි ප්‍රශ්න විදියට අපිට දීලා තියෙනවා 2 4 5 6 8 9 යන සංඛ්‍යා සුදුසු පරිදි තෝරා පහත රවම තුල ලියන්න කියලා. මේ රවම ලියන්න ඕනි ප්‍රථමක සංඛ්‍යා. මේ රවම ලියන්න ඕනි සංයුක්ත සංඛ්‍යා. එතකොට මම මේ සංඛ්‍යා ටික වෙනම ලියාගෙන තියෙනවා. මේකේ දෙකේ ඉලක්කම ගත්තම දෙක හැදෙන්නේ කොහොමද? 1 ගුණ කිරීම 2. එහෙනම් ඒකේ සාධක තමයි 1 සහ 2. 4 හැදෙන්නේ කොහොමද? 1 ගුණ කිරීම 4න් 4 එනවා. 2 ගුණ කිරීම 2න් 4 එනවා. එහෙනම් ඒකේ සාධක තමයි 1 4 2. ඒ සාධක තුනක් තියෙනවා. ඊට පහේ ඉලක්කම හැදෙන්නේ 5 ගුණ කිරීම 5. එහෙනම් ඒකේ සාධකය 1යි 5යි. 6 හැදෙන්නේ කොහොමද? 1 ගුණ කිරීම 6. 6 වරක් 1 6යි. 2 ගුණ කිරීම 3 දෙවරක් 3 6යි. එහෙනම් 1 2 3 6 ඒ සංඛ්‍යා ඔක්කොම එකේ සාධක වෙනවා. ඊට පස්සේ 8 හැදෙන්නේ 1 වරක් 8 8යි. 4 වරක් 2 8යි. එහෙනම් ඒකේ සාධක 1 2 4 8. ඊට පස්සේ 9 හැදෙන්නේ කොහොමද? 1 ගුණ කිරීම 9 9යි. 3 ගුණ කිරීම 3 9යි. එහෙනම් ඒකේ සාධක 1 3 9 කියලා සාධක තුනක් තියෙනවා. එහෙනම් අපි කිව්ව නේද මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක එකට වඩා වැඩි සාධක දෙකක් තියෙන සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. එහෙනම් මේ මම කොටු කරලා දෙන්නේ ප්‍රථමක සංඛ්‍යා. මොකද ඒවට තියෙන්නේ සාධක දෙකයි. එහෙනම් ප්‍රථමක සංඛ්‍යා කියන රවුමේ අපි ලියමු සාධක දෙකක් තියෙන 2 සහ 5. එහෙනම් ඒ සංඛ්‍යා වලට ඇරුණු අනිත් සංඛ්‍යා ඔක්කොම සංයුක්ත සංඛ්‍යා. එහෙනම් අපි අනිත් සංඛ්‍යා ටික ලියාගමු අනිත් රවුමේ. 4 6 8 9. ඒවට සාධක දෙකකට වඩා තියෙනවා. ඒ නිසා අපි ඒවා සංයුක්ත සංඛ්‍යා කියලා තමයි හඳුන්වන්නේ. දැන් මෙතන පාට කරපු කොටස් තියෙන්නේ. මෙතන තියෙනවා පාට කරපු කොටස් 4ක් තියෙනවා. ඒ පාට කරපු කොටස් එකක් ගත්තම ඒ වගේ පාට කරපු කොටස් දෙකක් එකතු කරාම අපිට මේ සමචතුරස්‍රයක් එනවා නේද? يعني ඔන්නෝම සමචතුරස්‍රය ගත්තම දැන් මේ පාට කරලා තියෙන කොටස් මේ එක කොටසක් මේ තව කොටසක්. එතකොට මේකේ මේ දෙක එකතු කරාම අපිට එක සමචතුරස්‍රයක් හදා ගන්න පුළුවන්. මේ දෙක එකතු කරාම තව සමචතුරස්‍රයක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට අපිට පාට කරන කොටස් වල වර්ගඵලය හොයාගන්න නම් මේ සමචතුරස්‍ර දෙකේ වර්ගඵල හොයාගත්තා නම් හරි නේද? එහෙනම් එකක වර්ග සෙන්ටිමීටර් එකයිනේ මේ වර්ගඵලය. එහෙනම් සමචතුරස්‍ර දෙකක් තියෙනවා නම් පාට කළ කොටසේ වර්ගඵලය හොයනකොට අපි 1 වර්ග සෙන්ටිමීටර් ඒක දෙකෙන් ගුණ කරන්න ඕනි. පාට කළ කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ 1 වර්ග සෙන්ටිමීටර් වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2 වර්ග සෙන්ටිමීටර්. එහෙනම් අපිට පාට නොකළ කොටසේ වර්ගඵලය හොයන්න නම් මේ මුළු රූපයේ වර්ගඵලයෙන් මේ දැන් අපි පාට කළ කොටසේ වර්ගඵලය හොයාගත්තේ අන්න ඒක අඩු කරන්න ඕනි. පාට නොකළ කොටසේ වර්ගඵලය සමානයි 12යි වර්ග සෙන්ටිමීටර් අඩු කිරීම 2යි වර්ග සෙන්ටිමීටර් 10යි වර්ග සෙන්ටිමීටර්. ඒක තමයි උත්තරය වෙන්නේ. ඔයාලට 12 වෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ සංයුත තල රූප කියන පාඩමෙන් තමයි ප්‍රශ්නය දීලා තියෙන්නේ. ඉතින් ඊට කලින් අපි බලමු පොඩ්ඩක් ඒ පාඩම මතක් කරගන්න. තල රූප කොටස් දෙකකට බෙදෙනවා සංයුත තල රූපයි විවෘත රූපයි කියලා. එතකොට සංයුත තල රූපවල රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වට වී ඇති රූප තමයි සංයුත තල රූප කියලා කියන්නේ. රේඛා ඛණ්ඩ වලින් මේ බලන්න මේවා සම්පූර්ණයෙන්ම වට වෙලා තියෙන්නේ. විවෘත රූප කියන්නේ රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වට වී නොමැති රූප. මේ බලන්න මේවා සම්පූර්ණයෙන්ම වට වෙලා නැහැ.
ඊට පස්සේ සරල රේඛීය තල රූප වලට උදාහරණ මොනවාද? සමචතුරාශ්‍රය, ත්‍රිකෝණය, ඍජුකෝණාශ්‍රය, රොම්බසය, ඊට පස්සේ සමාන්තරාශ්‍රය, ඒ වගේ ඒවා තමයි සරල රේඛීය තල රූප වෙන්නේ. ඊට පස්සේ මේක ගත්තම මේක සංයුත සරල රේඛීය තල රූපයක් නොවේ. ඇයි ඒක සම්පූර්ණයෙන්ම වට වෙලා නැහැ. මෙන්න මේ වගේ වට වෙලා නැති නිසා තමයි ඒක සංයුත සරල රේඛීය තල රූපයක් නොවෙන්නේ. ඊට පස්සේ මේක සංයුත සරල රේඛීය තල රූපයක් නොවෙන්නේ මේ බලන්න මේක වෘත්තයක කොටසක් වගේනේ. ඒ හින්දා තමයි ඒක රේඛා ඛණ්ඩයක් නෙවෙයි. ඒක නිසා තමයි ඒක සංයුත සරල රේඛීය තල රූපයක් නොවෙන්නේ. 12 වෙනි ප්‍රශ්නේ විදියට ඔයාලට දීලා තියෙන්නේ හිස්තැනට සුදුසු පිළිතුර ලියන්න කියලා. සිරස් තලයකට නිදසුන්. සිරස් තල වලට නිදසුන් තමයි සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය, රොම්බසය. තලයක් සිරස් දැයි නිවැරදිව සොයා ගන්නා උපකරණය මොකක්ද? ලම්බය. ලම්බය තමයි තලයක් සිරස් දැයි නිවැරදිව සොයා ගන්නා උපකරණය. 13 වෙනි ප්‍රශ්නයේ විදියට ඔයාලට දීලා තියෙන්නේ ස්කන්ධය පාඩමෙන් ප්‍රශ්නයක්. අපි ඒ ප්‍රශ්නේ කරන්න කලින් පොඩ්ඩක් අපි තියරි මතක් කරගමු. ඉස්සෙල්ලාම අපි බලමු කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. 1 කිලෝග්‍රෑම් සමාන වෙනවා 1000යි ග්‍රෑම් වලට. එතකොට 2 කිලෝග්‍රෑම් කියලා තිබ්බොත් අපි ඒක ග්‍රෑම් කරගන්න 1000න් ගුණ කරගන්න ඕනි. එතකොට එනවා 2000යි ග්‍රෑම් කියලා. ඊට පස්සේ අපි බලමු දශම සංඛ්‍යාවක් තිබ්බොත් කොහොමද ඒක ග්‍රෑම් කරගන්නේ කියලා. 1.5යි කිලෝග්‍රෑම් ග්‍රෑම් කරගන්න අපි ගුණ කරන්න ඕනි 1000න්. එතකොට මේ දශම ස්ථානයේ ස්ථාන තුනකින් පිටිපස්සට යනවා. ඒ කියන්නේ මේ බිංදු තුනට සමානව මේ 18 බිංදු තුනක් තියෙනවානේ. ඊට සමානව මේ දශම ස්ථානය ස්ථාන තුනකින් පිටිපස්සට යනවා. එතකොට එන්නේ 1500යි ග්‍රෑම් කියලා. බලමු මෙතන තිබුණ දශම ස්ථානයේ ස්ථාන තුනකින් පිටිපස්සට ගිහිනද කියලා. මෙතන තිබුණේ 1 2 3. ඒ කියන්නේ 1.5 කිලෝග්‍රෑම් කියන්නේ 1500යි ග්‍රෑම් කියලා. මෙතන 3.5 කිලෝග්‍රෑම් තිබ්බනම් ඒක කොහොමද අපි ග්‍රෑම් කරන්නේ? ඒකත් අර වගේම 1000න් ගුණ කරන්න ඕනි. එතකොට මෙතන තිබුණ දශම ස්ථානයේ ස්ථාන තුනකින් පිටිපස්සට යනවා. එතකොට එන්නේ 3500යි ග්‍රෑම් කියලා. බලමු අපි ඒකත් දශම ස්ථාන තුනක් පිටිපස්සට ගිහලාද කියලා. 1 2 3. එහෙනම් ඒ උත්තරේ හරි. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. කිලෝග්‍රෑම් ස්කන්ධයක් දුන්නොත් ඒක ග්‍රෑම් වලට හරව ගන්න. 13 වෙනි ප්‍රශ්නයේ විදියට ඔයාලට දීලා තියෙන්නේ ස්කන්ධය පාඩමෙන් ප්‍රශ්නයක්. අපි ඒ ප්‍රශ්නේ කරන්න කලින් පොඩ්ඩක් අපි තියරි මතක් කරගමු. ඉස්සෙල්ලාම අපි බලමු කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. 1 කිලෝග්‍රෑම් සමාන වෙනවා 1000යි ග්‍රෑම් වලට. එතකොට 2 කිලෝග්‍රෑම් කියලා තිබ්බොත් අපි ඒක ග්‍රෑම් කරගන්න 1000න් ගුණ කරගන්න ඕනි. එතකොට එනවා 2000යි ග්‍රෑම් කියලා. ඊට පස්සේ අපි බලමු දශම සංඛ්‍යාවක් තිබ්බොත් කොහොමද ඒක ග්‍රෑම් කරගන්නේ කියලා. 1.5යි කිලෝග්‍රෑම් ග්‍රෑම් කරගන්න අපි ගුණ කරන්න ඕනි 1000න්. එතකොට මේ දශම ස්ථානයේ ස්ථාන තුනකින් පිටිපස්සට යනවා. ඒ කියන්නේ මේ බිංදු තුනට සමානව මේ 18 බිංදු තුනක් තියෙනවානේ. ඊට සමානව මේ දශම ස්ථානයේ ස්ථාන තුනකින් පිටිපස්සට යනවා. එතකොට එන්නේ 1500යි ග්‍රෑම් කියලා. බලමු මෙතන තිබුණ දශම ස්ථානයේ ස්ථාන තුනකින් පිටිපස්සට ගිහිනද කියලා. මෙතන තිබුණේ 1 2 3. ඒ කියන්නේ 1.5 කිලෝග්‍රෑම් කියන්නේ 1500යි ග්‍රෑම් කියලා. මෙතන 3.5 කිලෝග්‍රෑම් තිබ්බනම් ඒක කොහොමද අපි ග්‍රෑම් කරන්නේ? ඒකත් අර වගේම 1000න් ගුණ කරන්න ඕනි. එතකොට
මෙතන තිබුණ දශම ස්ථානයේ ස්ථාන 3කින් පිටිපස්සට යනවා. එතකොට එන්නේ 3500යි ග්‍රෑම් කියලා. බලමු අපි ඒකත් දශම ස්ථාන 3ක් පිටිපස්සට කියලාද කියලා. 1 2 3. එහෙනම් ඒ උත්තරේ හරි. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. කිලෝග්‍රෑම් ස්කන්ධයක් දුන්නොත් ඒක ග්‍රෑම් වලට හරව ගන්න. ඔයාලට 13 වෙනි ප්‍රශ්නයේ විදියට දීලා තියෙන්නේ පහත A භාජනයේ ඇති සහල් ප්‍රමාණය B භාජනයේ ඇති සහල් ප්‍රමාණය මෙන් කී ගුණයක්ද කියලා. එතකොට මේකේ තියෙන්නේ ග්‍රෑම් වලින් මේක තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. අපි ඉස්සෙල්ලාම මේ කිලෝග්‍රෑම් ගාන අපි ග්‍රෑම් කරගන්න ඕනි. ඒ කියන්නේ ඒකක දෙකම සමාන කරගන්න ඕනි. 2.5 කිලෝග්‍රෑම් ග්‍රෑම් කරගන්න මොකද්ද අපි කරන්නේ? අපි 1000න් ගුණ කරන්න ඕනි. එතකොට එනවා අපිට මේ බිංදු තුනට සමානව මේ දශම ස්ථානය ස්ථාන 3කින් පිටිපස්සට යනවා. එතකොට එන්නේ 2500යි ග්‍රෑම් කියලා. එතකොට 2500යි ග්‍රෑම් 250යි ග්‍රෑම් වගේ කී ගුණයක්ද කියලා බලන්න ඕනේ. දැන් 500ට ගත්තම 250 ඒවා 2යි 1000ට 4යි. එතකොට 2000ට 250 ඒවා 8යි. එතකොට 2500ට තව 500ක් තියෙනවානේ. එතකොට ඒකට 250 ඒවා 2යි. ඔක්කොම 250 ඒවා 10ක් තමයි 2500යි ග්‍රෑම් කියලා කියන්නේ. එක බෙදලා බලමු අපි. 2500යි ග්‍රෑම් අපි බෙදමු 250යි ග්‍රෑම් වලට. මේ 250ට 1යි 250ට 250 ඒවා 1යි බිංදුවට බිංදුවයි. ඒ කියන්නේ උත්තරේ 10යි. එතකොට කී ගුණයක්ද කියලා අහනවා 10 ගුණයක්. කියලා ඔයාලා උත්තරේ ලියන්න ඕන. දා 4 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ 200ට අඩු 9 විශාලතම ගුණාකාරය ලියන්න කියලා. අපි බලමු 200 9න් බෙදලා. 200 බෙදීම 9. 9 වරක් 2 18යි. 2යි 20ට 9 ඒවා 2යි. 9 වරක් 2 18යි. ඉතුරු 2යි. අපි ඊට පස්සේ තවදුරටත් බෙදනවා නම් මෙහෙම දශම ස්ථානයක් තියලා මෙතනට බිංදුවක් දාගන්න. එතකොට 20ට 9 ඒවා 2යි 18යි 2යි. තවදුරටත් එන්නේ මෙතන දශම ස්ථානයේ මෙතන බිංදුවක් ගත්තම මෙතන බිංදුව ලියුවම තවදුරට මේ ආයෙ එන්නේ 20නේ. එතකොට ඒ එන්නේ මෙතන 2මයි. ඉතින් ඒක නිසා මේක දැන් අහන්නේ 200ට අඩු 9 විශාලතම ගුණාකාරය ලියන්න කියලානේ. 200 9න් බෙදෙන සංඛ්‍යාවක් නෙවෙයි. 9න් බෙදෙනවා නම් මෙතන දශම ස්ථානයක් එන්න විදිහක් නැහැනේ. ඒ හින්දා අපි මේ පූර්ණ සංඛ්‍යාව අරගෙන, ඒ කියන්නේ දශම ස්ථානයේ කලින් තියෙන සංඛ්‍යාව අරගෙන 9න් ගුණ කරලා බලමු. එතකොට 22 ගුණ කරමු අපි 9න්. 9 වරක් 2 18යි. 18න් එකක් ඉතුරු. 9 වරක් 2 18යි. 1යි 19යි. එහෙනම් උත්තරේ මොකද්ද? 200ට අඩු 9 විශාලතම ගුණාකාරය තමයි 198 කියන්නේ. 198 අනිවාර්යයෙන්ම 9න් බෙදෙන සංඛ්‍යාවක්. ඔයාලා බෙදලා බලන්නකො නිකමට. 15 වෙනි ප්‍රශ්නය තියෙන්නේ 2.5 2.05යි 2.51යි යන දශම සංඛ්‍යා අවරෝහණ පිළිවෙලට ලියන්න කියලා. අපි ඉස්සෙල්ලා බලමු නිකමට දශම සංඛ්‍යාවක් අරගෙන මේකේ 19.6යි 7. අපි එහෙමයි ඒක නම් කරන්නේ. ඊට පස්සේ මේ තමයි 10 ස්ථානය, මේ 1 ස්ථානය, ඊට පස්සේ පළමු දශම ස්ථානය, දෙවන දශම ස්ථානය. මේකේ අපි මේකට උත්තරය ලියන්න කලින් අපි දැනගන්න ඕනි අවරෝහණ කියන්නේ මොකක්ද කියලා. මම මේක මතක තියාගෙන ඉන්නේ අවරෝහණ කියනකොට 1 2 3 4 5. ඉලක්කම් මේ අකුරු 5ක් තියෙනවානේ. ආරෝහණ, අවරෝහණ, ආරෝහණනේ. එතකොට මේකේ තියෙන්නේ ඉලහ 1යි 2යි 3යි 4යි. අකුරු 4යිනේ.
ඒ කියන්නේ 5ට වඩා 4 අඩුයිනේ. ඒ හින්දා මම ඒක මතක තියාගෙන ඉන්නේ. අකුරු අඩු සංඛ්‍යාව කියන්නේ ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳලා විශාල එකට. එතකොට අවරෝහණ කියලා කියන්නේ ඉලක්කම අකුරු 5ක් තියෙනවානේ. ඒ හින්දා විශාල එකේ ඉඳලා කුඩා එකට. අන්න එහෙම තමයි මම අවරෝහණ ආරෝහණ මතක තියාගන්නේ. එතකොට මේ සංඛ්‍යාව ගත්තම 2.5 2.5. දැන් මේක බලන්න මේ පළමු දශම ස්ථානයේ දෙවන දශම ස්ථානයේ පළමු දශම ස්ථානයේ දෙවන දශම ස්ථානයේ කියලා දශම ස්ථාන දෙකක් තියෙනවානේ. මේකේ අපි දශම ස්ථාන එකයි තියෙන්නේ. අපි ඒ හින්දා ඒක ඉස්සෙල්ලාම දශම ස්ථාන දෙකක් විදිහට ලියා ගන්න ඕනේ. ඒකට අපි කරන්නේ අගට බිඳුවක් දාගන්න එක. එතකොට 2.5යි බිඳුව කියලා එනවා. එතකොට 2.05 2.5යි 1. එතකොට මෙතනදී වැඩිම ලොකුම දශම සංඛ්‍යාව තමයි 2.5යි 1 කියන එක. ඒක අපි ලියමු ඉස්සෙල්ලාම 2.5යි 1. ඊළඟට ලොකු සංඛ්‍යාව තමයි 2.5යි බිඳුව කියන එක. ඊළඟට ලොකුම දශම ස්ථානයේ ඊළඟට එන දශම ස්ථාන මේ දශම සංඛ්‍යාව තමයි 2.05 කියන එක. ඔන්න ඔය විදිහට තමයි ඔයාලා ලියන්න ඕනේ අවරෝහණ පිළිවෙලට ලියන්න කියලා කිව්වම වැඩි එකේ ඉඳලා අඩු එක වෙනකම්. 16 වෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ 36 සමචතුරස්‍ර සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර සියල්ල ලියන්න කියලා. අපි බලමු සමචතුරස්‍ර සංඛ්‍යාවක් හැදෙන්නේ කොහොමද කියලා. පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව හැදෙන්නේ 1 ගුණ කිරීම 1. 1 වරක් 1 1යි. දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව හැදෙන්නේ 2 ගුණ කිරීම 2 කියන්නේ 4යි. 2 වරක් 2 4යි. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 3 වරක් 3 9යි. ඊපස්සේ හතරවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 4 වරක් 4 16යි. පස්වෙනි එක 5 වරක් 5 25යි. හයවෙනි එක 6 වරක් 6 36යි. මේවා තමයි 1 4 9 16 25 36. ඒවා තමයි සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ. ඊට පස්සේ අපේ ප්‍රශ්නේ අහන්නේ 36 සමචතුරස්‍ර සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියන්නේ කියලානේ. කොහොමද අපි 36 හදාගන්නේ? 36 එකෙන් ගුණ කරාම අපිට 36 එනව නේද? 36 ගුණ කිරීම 1. ඒ කියන්නේ මෙහෙම මේ ගුණිතයක් විදිහට ලියන්න කිව්වා අපි මේ විදිහට විතරයි ලියන්න ඕනි. ඊට පස්සේ තව ලිවිය හැකි ආකාර සියල්ල. අපිට තව විදිහකට මේක 36 හදා ගන්න පුළුවන්. 9 වරක් 4 36යි. 9 වරක් 4 36යි. අපිට තව හදා ගන්න ක්‍රමයක් නැති නිසා 36 සමචතුරස්‍ර සංඛ්‍යාවකින් මේක තමයි උත්තරය වෙන්නේ. 36 වරක් 1 36යි කියන එකයි 9 වරක් 4 36යි කියන එකයි ගුණිතයක් විදිහට ලියන්න කියලා තියෙන හින්දා ඒ විදිහට ලිව්වා. දාහත්වෙනි ප්‍රශ්නේ වලට දීලා තියෙන්නේ ඩ්‍රෝ මිනුම් පාඩමේ ප්‍රශ්නයක් විදිහට. බලමු 17වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 7025 මිලිලීටර් ලීටර් හා මිලිලීටර් වලින් ලියන්න. එතකොට ඉතින් අපි බලමු 1 ලීටර් කියන්නේ කොච්චරද? 1000 මිලිලීටර්. එතකොට 2 ලීටර් කියන්නේ ඒක 1000න් ගුණ කරන්න ඕනි. 2000 මිලිලීටර්. 1 ලීටර් කියන්නේ 1000 මිලිලීටර් නම් 2 ලීටර් කියන්නේ 2000 මිලිලීටර්. දෙක අපි 1000න් ගුණ කරාම තමයි 2000 මිලිලීටර් කියලා එන්නේ. එතකොට 2500යි මිලිලීටර් කියන්නේ ලීටර් වලින් ලීටර් සහ මිලිලීටර් වලින් ලියන්න කිව්වම අපි ලියන්නේ කොහොමද ඒක? 2500යි මිලිලීටර් කියන එක හැදිලා තියෙන්නේ 2000යි මිලිලීටර් එකතු කිරීම 500යි මිලිලීටර් එකතු කිරීම තමයි 2500යි මිලිලීටර් කියලා කියන්නේ. එතකොට 2000යි මිලිලීටර් කියන්නේ කොච්චරද? 2 ලීටර්. ඒකට 500යි මිලිලීටර් කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට ඒක
ලීටර් හා මිලිලීටර් වලින් ලියන්නේ 2500 2 ලීටර් 500යි මිලිලීටර් කියලා. ඊට පස්සේ 7025 මිලිලීටර් කියන එක අපි කොහොමද ලීටර් වලින් ලියන්නේ? මෙතන තියෙනවා 7000යි මිලිලීටර් එකතු කිරීම 25යි මිලිලීටර්. එහෙම නේද මේ 7025 මිලිලීටර් හැදිලා තියෙන්නේ. එතකොට 7000යි මිලිලීටර් කියන්නේ 7යි ලීටර්. 7000 කියන්නේ 1 ලීටර් සමානයි 1000 මිලිලීටර්නේ. එහෙනම් 7000 මිලිලීටර් කියන්නේ 7 ලීටර්. මේ 25 කොහොම ලියන්න පුළුවන්. එතකොට ඒක තමයි උත්තරය වෙන්නේ. 7 ලීටර් 25 මිලිලීටර්. ලීටර් සහ මිලිලීටර් වලින් ලියන්න කිව්වම ඔන්න ඔය විදිහට තමයි උත්තරය එන්න ඕනි. 18 වෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ රූප සටහනක් තියලා රූපයේ පරිමිතිය සොයන්න කියලා. පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග කියන එක. එතකොට අපි එකතු කරන්න ඕනි මේ 6 සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර් 3යි මිලිමීටර් 7 සෙන්ටිමීටර් 5 සෙන්ටිමීටර් 2 මිලිමීටර් 10 සෙන්ටිමීටර් කියන සංඛ්‍යා 4 තමයි අපි වටේ දිග කිව්වහම එකතු කරන්න ඕනි. මේක අපි එකතු කරන්නේ නැහැ මොකද මේක වටේ දිග හොයන්න අදාළ වෙන සංඛ්‍යාවක් නොවන නිසා. මේක එකතු කරන්නේ නැහැ අපි. මෙන්න මේ 4 විතරයි අපි එකතු කරන්නේ පරිමිතිය සොයන්න කියලා කිව්වම. අපි එකතු කරලා බලමු. 6 සෙන්ටිමීටර් එකතු කිරීම 6 සෙන්ටිමීටර් 3යි මිලිමීටර් එකතු කිරීම 7යි සෙන්ටිමීටර් 0යි මිලිමීටර් 5යි සෙන්ටිමීටර් 2යි මිලිමීටර් ඊපස්සේ 10යි සෙන්ටිමීටර් මිලිමීටර් නැතු නිසා 0යි කියලා ලියනවා. මේ ටික අපි එකතු කරලා බලමු. මිලිමීටර උත්තරයක් එන්නේ 3යි 2යි 5යි මිලිමීටර් සෙන්ටිමීටර වලින් 6යි 7යි 13යි 13යි 5යි 18යි 18න් 8 එකක් ඉතුරුයි. මේ පැත්තට ගියාම 28යි 28යි සෙන්ටිමීටර් 5යි මිලිමීටර් තමයි උත්තරය වෙන්නේ. පරිමිතිය හොයන්න කිව්වම අනිවාර්යයෙන්ම වටේ දිග විතරයි එකතු කරන්නේ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. 19 වෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ කූඩයක ඉදුණු අඹ ගෙඩි 18ක් හා අමු අඹ ගෙඩි 24ක් ඇත. ඉදුණු අඹ හා අමු අඹ අතර අනුපාතය ලියා සරල ආකාරයෙන් දක්වන්න කියලා. ඉදුණු අඹ 18ක් තියෙනවා අමු අඹ 24ක් තියෙනවා. 18යි අපිට කියලා තියෙන්නේ සරල ආකාරයෙන් ලියන්න කියලානේ. එතකොට 18යි 24යි කියන සංඛ්‍යා දෙකම 6ෙන් බෙදෙනව නේද? 18 බෙදමු 6ෙන් අපි. එතකොට 6 වරක් 3 18යි. ඒ හින්දා අපිට 3 කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යාව. ඊට පස්සේ 24 6ෙන් බෙදුවම එනවා 6 වරක් 4 24යි. ඒක නිසා එතනට බිඳුවයි. ඒ කියන්නේ 4 කියලා අපිට ලියන්න පුළුවන්. අපිට 3 හා 4 කියන සංඛ්‍යා තවදුරටත් බෙදන්න බෑනේ. ඒක නිසා අපි ඒක අනුපාතයක් විදියට ලියනවා. සරල ආකාරයෙන් දක්වන්න කිව්වම 3/4 තමයි උත්තරය වෙන්න ඕනේ. අපි බලමු දැන් 20 වෙනි ප්‍රශ්නය. ගසක කුරුල්ලන් 5 දෙනෙකු විය. ඉන් කුරුල්ලෝ M ඉගිල ගිය විට ඉතිරි කුරුල්ලන් ගන්න වීජීය ප්‍රකාශනයකින් දක්වන්න කියලා කියනවා. කොහොමද වීජීය ප්‍රකාශනයකින් දක්වන්නේ? දැන් කුරුල්ලන් 15 දෙනෙක් හිටියලු. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් m සංඛ්‍යාවක් ඉගිල ගියා කියන්නේ m සංඛ්‍යාවක් අඩු කරන්න ඕනි. අඩු කිරීම m. ඊට පස්සේ අහනවා m සමානයි 9යි නම් ඉතිරි කුරුල්ලන් සංඛ්‍යාව ලියන්න. අපි ලියමු 15 m කියන්නේ 9යි කියලා අපිට දීලා තියෙනවානේ. ඒක 15න් 9ක් අඩු වුණාම 6යි. ඉතිරි කුරුල්ලන් සංඛ්‍යාව 6යි කියලා අපිට උත්තරේ එනවා. 2024 දකුණු පළාත් වර්ෂාවසාන 6 ශ්‍රේණියේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 20 සාකච්ඡා කරලා ඉවරයි.
ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම සමුගන්නවා. අපේ channel එක මතක් කරලා subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ ඔයාලට එතකොට බලා ගන්න පුළුවන්.